අපි හැමෝම පළුවෙන්ඩ බයින මේ දවස්වල නොලන්ගේ ඔඩසි ෆිල්ම් එකේ රිවියුස් එන්න පටන් අරන් තියෙනවා. සෝරි රේටින්ග්ස් එන්න පටන් අරන් තියෙනවා. 98ක් තියෙනවා Rotten Tomatoes වල. ඉතින් මේ වෙනකොට Rotten Tomatoes වල උඩම තියෙන නොලන්ගේ ෆිල්ම් එක තමයි highest රේටින් තියෙන නොලන්ගේ ෆිල්ම් එක තමයි දැන් එතකොට ද ඔඩසි කියන්නේ. ඉතින් මේකේ ඔඩියන්ස් ස්කෝර් එක ආවට පස්සේ තමයි හරියටම ප්‍රේක්ෂක ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියලා දැනගන්න හම්බෙන්නේ. හැබැයි මේක මේ දශකයේ ආව සුපිරිම ෆිල්ම් කොට ඇතුළේ මේ වෙනකොට තියෙනවා. ඉතින් බලලා නැහැ අපි තාම එළියට ආවට පස්සේ අපි අයිඩියාස් ඊට පස්සේ කියන්නේ ප්‍රේක්ෂක අදහස් එක්ක තමයි මේ ෆිල්ම් එක මොන තැනක තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉන්නේ කොහොම හරි විචාරකයන්ගේ පැත්තෙන් 98ක් 99ක් 99 රේටින් තිබෙට 98 තියෙන්නේ දැන්. ඒ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා මොනවද ඔඩිසි ෆිල්ම් එකේ රේටින්ග්ස්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. සමහරට හෙලන්ගේ කතන්දරේ මොනවල පට්ටබල් බොරුත් දන්නේ නැහැ. අපි බලමු කොහොමද ආවද පස්සේ IMAX එහෙම පැත්තේ ගිහිල්ලා බලමු ඔඩිසි කොහොමද වෙන්නේ කියලා. නෝලන් උයලා ඇති කියලා හිතනවා. අනිත් පැත්තට හාල් ඇතිද දන්නෙත් නැහැ කියලා හිතනවා. මොකද රේටින්ග්ස් එහෙම එක එක විදියට යන්නේ. සමහර කියනවා නිකන් විකිනිලා රේටින්ග්ස් එනවා අර මේ කියලා. ඉතින් හරියට මොක බලන්න බලන් ඔඩියන්ස් ස්කෝර් එක ආවට පස්සේ ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් එක වැටෙන්නේ Rotten Tomatoes වල. ඉතින් බලමු IMDb වල කොහොමද රේටින්ග්ස් එන්නේ කියලා නොලන්ගේ ඔඩිසි මූවි එකට රිලීස් වුණාට පස්සේ.